හරියම අපි එන දැන් සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ 2004 අවුරුද්ද ඇවිල්ලා තියෙන හරියම අපි එන දැන් කතා කරන්න සූදානම් වෙන්නේ 2004 අවුරුද්ද ඇවිල්ලා තියෙන ඒ ලෙස එක එන හැමෝම ලස්සනට සූදානම් වෙන්න අපි 2004 A level essay එක ඉලෙක්ට්‍රොනික සාකච්ඡා කරන්නයි යන්නේ. බලන්න අහලා තියෙන්නේ මොකක්ද කියලා. ප්‍රධානයේ ප්‍රතිදානයේ සහ ක්ෂමතා සැලසුම් සම්බන්ධව පෙන්වමින් NPN ට්‍රාන්සිස්ටරය භාවිත කරනකදී නොට් द्वार ළමයි. අල IT වල එහෙම නොට් द्वार ඉගෙනගෙන තියෙනවා. සහ සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙන් නොට් द्वार එක පරිවර්ත සංකේතය මෙහෙම කියලා ඉගෙනගෙන තියෙනවා. දැන් මෙහෙම උපාංග නෑනේ ඇත්තරම. අපි ඇත්තරම නොට් द्वारයක් කියලා කියන්නේ ට්‍රාන්සිස්ටර් එක තියෙන්නේ අපේ. මේ ට්‍රාන්සිස්ටර් එකේ ළමයි ස්විච් පරිපථය. ට්‍රාන්සිස්ටරේ ස්විච් පරිපථය තමයි ඇත්තට නොට් ගේට් එකක් කියන්නේ. මේ තියෙන අපේ NPN ට්‍රාන්සිස්ටර් එකක්. මේ ලක්ෂ්‍ය භූගතයි. මෙතනට RC ප්‍රතිරෝධය. මෙතනටත් අපි තවත් ප්‍රතිරෝධයක් දානවා. ඊට පස්සේ මේකට අපි VCC. මෙතන ඉන්පුට්. හරිද? ඉන්පුට් සිග්නල් එක සාන කොටු තරංගයක් නෙවෙවන්නේ. මෙතන ඉන්පුට් සිග්නල් එක යන ඊට අනුරූපව අවුට්පුට් එක මෙතනින් ගන්නතර ඇත්තට මේක තමයි අපි තනි කර මෙහෙම දාලා පෙන්නන්නේ. එක ගොඩ හරි. හරි ඊට පස්සේ එනවා රූපේ පෙන්වන ඇති පරිපථයේ ජර්මනියෙන් දියවඩ දෙකක් සහ ඒ කියන්නේ ජර්මනියෙන් දියවඩ දෙකක් කියන දශම 3ක් උනාට මේක හරි බලමු. දැන් දියවඩ දෙකක් සහ කිලෝ එකක ප්‍රතිරෝධයක් යොදලා සාදලා තියනවලු. යටතේ වගුවේ දැක්වෙන්නේ පරිපථයේ එහා බී ප්‍රධානයන් දෙකකට සම්බන්ධ කරන වෝල්ටේජ් සංයෝජනයන්. සියලු වෝල්ටේජ් G ලක්ෂයට සාපේක්ෂව දක්වලා තියෙනවා. මම G ලක්ෂයකින් බිඳුවක් කරගන්න දක්වලා තියෙනවා. පෙර නැවරු කර ජර්මනියෙන් දියවඩය සඳහා ළමයි මේ විභව බැස්ම දශම 2ක්ලු. හරි 1 2ත් හරි. එහෙනම් ගොඩ අදාළ X ප්‍රතිදානයේ වෝල්ටේජ් නිර්ණය කරන ළමයි A සහ B දෙන්නට බිඳුව දුන්නොත් මෙයාලා දෙන්නවා පසු නැඹුරු වෙන්නේ. ඇයි පරිපථයේ තියෙන අඩම විභවයත් බිඳුව දීලා තියෙන බිඳුව. ඒතර වැඩක් වෙන්නේ නැහැ. විභව අන්තරයක් නැහැ. ඒතර මේ ලක්ෂ්‍ය විභව බිඳුවයි. ඒ කියන්නේ X out එක බිඳුවයි. හරි. ඊට පස්සේ බලමු දැන් Aට බිඳුවක් දීලා තියෙනවා. Bට 5ක් දීලා තියෙනවා. ඒ කියන්නේ පෙර නැඹුරුයි. A කියන්නේ මෙතන දශම 2ක් තියා ගන්නවා. ඒ කියන්නේ මෙතන 4.8ක් තියා ගන්නවා. ඒ කියන්නේ අවුට්පුට් එක 4.8ක් වෙනවා. හරි ඊළඟ අවස්ථාව බලන්න. ඊළඟ අවස්ථාවේදී කියන්නේ 5යි බිඳුවයි මෙයාට 5යි මෙයාට බිඳුවයි මෙයා දශම 2ක් තියා ගන්නවා. එතන මෙතන 4.8ක් එනවා. ඒ කියන්නේ මෙතන 4.8යි. ඊළඟ අවස්ථාවේ දෙන්නටම 5ක් දීලා තියෙනවා. ඒ කියන්නේ මෙතන 4.8යි වෙනසක් නැහැ. ඒතර ඔයාලට පේනවද? හරිද? දෙන්නම බිඳුව වෙනලා විතරක් අවුට් එක බිඳුවයි එක්කෙනෙක් හරි 10 වෙලා තියෙන ලාට අවුට්පුට් එක එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේක O ගේට් එකක්. හරිද? ඇත්තටම මේක මොන ගේට් එකක්ද? මේක තමයි O ගේට් එකක් විදියට හැසිරලා තියෙනවා. මේ තියෙන්නේ A මේ තියෙන A නා මේ B නා මේ තියෙන A හෝ B. අපිට සත්‍යතාවක් වල යන්න කියලා තියෙන ඔය ద్వාරය හඳුනාගෙන ඉතින් මේ A B හරිද මෙතන එතන B. බිඳුවයි බිඳුවයි 1 1 බිඳුවයි 1 බිඳුවයි 1 බිඳුවයි 1 ඒවා 3යි. ඔන්න අපි සත්‍යතාවක් කර නැගුවා. ඒකත් ගොඩ. ඊළඟට රාත්‍රී කාලයේ ජව මූලික විදුලිය යන හිටිය අවස්ථාවකදී කරන්න ඕනේ වැඩක් දැන් අපි පරිපථයක් හදන්න යන අපිට තියෙන ප්‍රශ්නයකට දාලා බලන්න. බලන්න විදුලිය එන හිටිය අවස්ථාවවලදී බැටරි බලයෙන් ක්‍රියා කරන ලාම්පුව ස්වයංක්‍රීයව දල්වා ගැනීමට සංඛ්‍යාංක පරිපථය නිර්මාණය කරන ශිෂ්‍යයෙකුට අවශ්‍යලා තියෙනවා. මේ අතර ඕනම අවස්ථාවක බොත්තම තද කිරීමෙන් මේක දල්වා ගැනීම පහසු දේ පරිපථයේ තිබිය යුතුයිලු. හරි. ප්‍රධාන තුනංශක ප්‍රතිදානය සහිතව මේක තියෙනවලු. හරි දැන් බලමු. අර වෙන බොත්තම තද කරලා තියෙද්දි බිඳුව ඒ විදිහට මේකේ අපිට දක්වලා තියෙනවා. සරලව මෙහෙමයි. ABC කියලා අවුට් 3ක් තියෙනවා. මෙහෙම වෙන්න ඕනි. A කියන්නේ බොත්තම එබුවොත්. ඒ කියන්නේ බොත්තම එබුවොත් දවල්ද රෑද වැඩක් නැහැ දැල් වෙන්න ඕනි. හැබැයි බොත්තම එබුවත් දැල් වෙන්න දැල් වෙන්න ඕනි. ඒක හරිනේ. ඒ වගේම මේක වලට පේනවද? ජව මූලික විදුලිය යන හිට විට අනිවාර්යයෙන්ම විදුලිය යන හිට ඉන්නත් ඕනි. ඒ වගේම රාත්‍රී කාලෙලත් තියෙනවා. ඒ කියන්නේ B සහ C දෙන්න ඉන්නව නේද මේ? C කියන එක ගත්තොත් ජව මූලික විදුලිය තියෙද්දි යදින්න එක. හැබැයි ජව මූලික විදුලිය එන හිටින්න ඕනි. එහෙනම් මම මෙයාව not gate එකක් හරහා යවනවා. ඒ දෙන්නම තියෙන්න ඕනි හින්දා AND gate එකක් හරහා යවනවා. ඊට පස්සේ ඒ දෙකම තිබ්බත් A on කරත් වැදෙන්න ඕනි නම් O gate එකක් හරහා යනවා. ඒතර දැන් මේකේ පේනවද ඔයාලට? මේ තියෙන්නේ ස්විච් එකනේ. ස්විච් එක on කරොත් අනිවාර්යෙන් මොන තද තිබ්බත් බල්බ් එක දැල් වෙන්න ඕනි. B සහ C ගේ ජව මූලික විදුලිය නැති වෙලාවට නෑ කියන්නේ බිඳුව කියන්නේ මෙයා එකනේ සහ අනිවාර්යයෙන්ම රාත්‍රී වෙලා තියෙනවා නම් එක මෙයා එක අවුට්පුට් වෙනවා. ස්විච් එකනොත් එක දුන්නොත් එක දාන එක අවසානයේදී එකක් වෙනවා. ස්විච් එකෙන් බිඳ දුන්නොත් ඒත් මෙයා එකක් වෙනවා.
හරිද? එහෙම තමයි මේක හැදෙන්නේ. ඒ කියන්නේ මේ අවුට්පුට් එක x නම් ඒක a ධන b.c බාට සමාන වෙනවා. ඔයාලට මේකට සත්‍යතාවක් ගහලා ඔන්න හදන්නත් පුළුවන්. තර්ක ප්‍රකාශනය ලිව්වා ABCX නම් කරා. හරි. අඳුරති ප්‍රතිරෝධකය 10 මෙගා වුන්ද දීප්තිමත් ආලෝකයේ 100 ohm දවන ආලෝකය මත අංගයේ රඳන ප්‍රතිරෝධයක් ඇත LDR එක 5 වෝල්ට් බැටරියක් සහ තව 100 කිලෝමීටර ප්‍රතිරෝධයක් ඔබට සපයලා තියෙනවලු. හරි. මේ අත භාවිතා කළ B ප්‍රදානය සඳහා තාර්කිකයක් අදාළව අපිට පරිපතෙන් දෙන්න කියන්නේ B කියන්නේ කවුද? රාත්‍රී කාලේදී. ඉතින් මේ තියෙන අපේ LDR එකනේ. මේ LDR එක හරි. මේ අර 100 කිලෝමීටර ප්‍රතිරෝධය හරි. ළමයි මෙහෙමනේ. දැන් LDR එකකට ප්‍රතිරෝධය අඩු වෙනවා දහවල් කාලේදී ප්‍රතිරෝධය නැති වෙලා යනවා ප්‍රතිරෝධය 10 මෙගා ඕම්ට යනවා රාත්‍රී කාලේදී. එතකොට මට රාත්‍රී කාලේදී මොකක් කරගන්නද ඕනි? මට රාත්‍රී කාලේදී ඕනි වෙනව නේද? හරිද? රාත්‍රී කාලේදී අවුට්පුට් එක එකක් කරගන්න ඕනි. ඒ කියන්නේ 5 වෝල්ට් ගෙන් වැඩි ප්‍රමාණයක් මට දීලා රාත්‍රී කාලේදී අවුට්පුට් එක පෙන්නුවා නම් හරිද? අවුට් එක එකක් කරන්න එපා. හිතනවාම අවුට් එක කිලෝම් එකක ප්‍රතිරෝධය හරහා රැට ගන්න කිව්වොත් ඒක 0.0 ගාණක් නේ දෙන්නේ. හරියට තර LDR ඒ කියන්නේ LDR කියන්නේ වැඩි විභවාන්තරයක් කියන්නේ. තර අවුට් එක ගන්න කිව්වොත් 100 කිලෝම් ප්‍රතිරෝධය හරියන්නේ නැහැ. ඒතකොට අවුට්පුට් එක 0.0 ගාණක්. ඒ කියන්නේ රාත්‍රී කාලේදී 0 තමයි ප්‍රතිදානය වෙන්නේ. හැබැයි මම අවුට් එක ගන්න කිව්වොත් මේ LDR එක හරහා අපි දන්නා මෙයා 10 මෙගා ඕම් මෙයා 100 කිලෝම්. ඒ කියන්නේ 0.1 මෙගා ඕම් නේ. ඔයාලට පේනවද? 15 වෝල්ට් ගෙන් හරිද 10.1න් 10ක්ම තියෙන කාගාවද අපේ මෙගාම් ප්‍රතිරෝධය ගැන ආසන්න 4.9යි ගාණක් වෙනකම්ම අපේ මෙගාම් ප්‍රතිරෝධය තියෙනවා. හරිද? ඒ හින්දා මම මෙතනින් අවුට්පුට් එක ගන්න ගියොත් අපේ බීට අදාළව අපේ වැඩේ කොට ඒක රාත්‍රී කාලේ අවුට් එක එකක් වෙනවා. 100 කිලෝ වලින් ගන්න ගියොත් ඒක හරියන්නේ නැහැ. ඒගොම දිවා කාලේ වෙච්ච ගමන් මෙයා 100ට මාරු වෙනවා. ඒ කියන්නේ මෙයා 100යි කිලෝ ඕම් 100 කිලෝ ඕම් කියන ළමයි 10000යි ඕම් 100 කිලෝම් කියන ළමයි 10000යිනේ. සෝරි 10000යි මේ ලක්ෂයයිනේ. එතකොට ඔයාලට පේනවා දවල් වෙද්දී හරිද දවල් වෙද්දී අර අතන අවුට්පුට් එක වෙන්නේ දැන් කීයද? මෙන්න මෙහෙම. ඔයාලා එන එක 0.0 ගානකට ආසන්න වෙනවා. එතකොට අවුට්පුට් එක 0ක් කියලා ප්‍රතිදානය වෙනතර අවුට් එක එතනින් ගන්න. හරි 100 කිලෝ හරි. එහෙනම් ගොඩ ඊට පස්සේ කියනවා මේ ආලෝකයේ මත අගය රඳා පවතින ඒ වගේ මේ B සඳහා ලබා දෙන වෝල්ටීයතාවය ගණනය කරන්න. අපි ගණනය කරානේ 4.9කට ආසන්න අගයක් එනවා නේද? ආලෝකයේ මත අගය පවතින ප්‍රතිරෝධකයක් එම ලාම්පුව නිරාවරණය වනසේ කිසියම් ස්ථානික පරිපථයේ සවිකරත් නම් ලාම්පුව ළමයි මෙහෙමනේ තියෙන්නේ. දැන් LDR එකක් ගත්තොත් LDR එකකට ආලෝකය පතනය වෙද්දී එයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන නිදහස් තත්ත්වයට පත් වෙන හින්දා තමයි ප්‍රතිරෝධය 100 ohmට අඩු වෙන්නේ. ඒ වගේම රාත්‍රී කාලේදී ඒක නැති වෙන තමයි ප්‍රතිරෝධය 10 මෙගා ඕම් දක්වා වැඩි යගයක් ගන්න. හිතන්නකෝ අපි මේ LDR එකක් තියෙනවා මේ LDR එකේ ඔක්කොම සම්බන්ධ පරිපථය මේ තියෙන LDR එක නම් මේ අපේ ලාම්පුව ගාම මේක තිබිලා හරියනවද නැහැ මෙයාගෙන් පතනය වෙන ශක්තියෙන් මෙයා මොකද්ද වෙන්නේ? එයාගේ ප්‍රතිරෝධය වැඩි ප්‍රතිරෝධය මොකක් වෙලා යනවද? එළිය වැටෙනවනේ. අපි හදලා තියෙන්නේ එළිය වැටෙන වෙලාවට මොකක් වෙන විදිහටද? ප්‍රතිරෝධය මෙතනින් බිඳුවක් වෙන විදියටනේ. හරිද? එතකොට මොකද? පරිපථය ටිකක් වෙලා ගිහලා නිවිල යනවා නේද? ප්‍රතිරෝධය නිවිල යන්න ගන්නවා. ඒ කියන්නේ මෙහෙම හරි හොඳට බලන්න. දැන් මේකෙන් එළිය වැටෙන හින්දා එළිය වැටෙනවා කියන්නේ අපේ සර්කිට් එකේ මොකද්ද වෙන්නේ? LDR එක දැන් තියෙන්නේ 100 මෙයා තියෙන්නේ ලක්ෂයේ. ඕම් වලින් ගියොත් ලක්ෂයේ. එතකොට අපේ විභවයේ බිඳුවකට යනවා නේද? හරිද? මෙයාගේ විභවය බිඳුවකට යනවා. මෙයාගේ විභවය බිඳුවකට යනවා. ඒ කියන්නේ පරිපථය ඕෆ් වෙන්න ගන්නවා. ඕෆ් වෙන්න ගත්ත ගමන් අහපුව අඳුරට මාරු වෙනවා. අහපුව අඳුරට මාරු වෙනවා. ඒ කියන්නේ අහපුව 10 මෙගාවන්ට මාරු වෙනවා. ඒතර අහපුව මෙතන විභවය කියලා 7.9 වෙන්න. නැතර අහපුව වෙනවා. නික පරිපථය on off අවස්ථා කිහිපයක යනවා. එහෙම බැලලා LDR එක අපේ මේ ලයිට් එකටම නිරාවරණය වෙන්න සැලැස්සුවොත්. ඉතින් ඔන්න ඔය විදිහට අපි 2004 ඒල ලෙස එකත් ගොඩ දානවා. අපි ඊළඟ අවුරුද්දේ එකෙන් හම්බෙමු.